යාළුවනේ අද ඇවිල්ලා ඉන්නවා සිතිගේ තාත්තත් ඇවිල්ලා ඉන්නවා කාර්යය පික් කරගන්න. ඉතින් මේ කාර් එක මේ ගියසට ඕඩර් කතා ගන්න ඕනේ කියලා කිව්වා. විශේෂ කාරණේ තමයි සිතිගේ පළවෙනි කාර් එක ඔස්ට්‍රේලියාවේ. ඉතින් සිතිගේ ඉගෙනීම් කරගෙන යනවා. තාත්තා පිටපසින් ඉන්නවානේ. ඉතින් මොකද පුතේ හිතන්නේ කාර් එක ගැන? කාර් එක නම් කන්ඩිෂන් තියෙනවා. කියපු විදිහටම ඔක්කොම ලෑස්ති කරලා දුන්නා. රෝඩ් එක දුන්නා, ටයර් දැම්මා, සර්විස් කරලා දුන්නා. කියලා දුන්නා. මේ අපේ අලුත් නිතා ඔස්ට්‍රේලියාවේ ඇත්තටම ගොඩක් වටිනවා. මේ සුමේද මල්ලි අපිට ගොඩක් උදව් කරා. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ තියෙන නීති රීති ඔක්කොම කාර් එකට අමතරව කාර් එක යූස් කරන හැටි බව අපිට කියලා දුන්නා. ඇත්තටම අපිට සුමේද මල්ලි ගැන මාර සහතිකයකුත් තියෙනවා. එයා ගන්න මගේ යාළුවෝ කාර් අරන් තියෙනවා මෙයාගේ. ඒ නිසා තමයි මේ අපිට කාර් එක ගන්න ප්‍රශ්නේ විශ්වාසය අනිවාර්යයෙන්. එනම් මෙන්න බුද්ධික වගේ ඩොකියුමන්ට්ස් එක තියෙන පුතාට. එහෙනම් මම විශ් කරනවා, ඔයාලට විශ් කරනවා. ඉතින් ඔයාලටත් මේ විශ් කරනවා ඉගෙන කටයුතු කරගෙන යන්න. අය හොඳ කාර් එකක් ගමු. වැඩ ටික ඉවර කරගන්න. දෙවෙනි පාරත් ඔයාගෙන් තමයි ගන්න. Thank you.